අම්මා ඉතින් මාව ජීවත් කරේ හඳුන් කూరు විකුණලා. ඉතින් අම්මා හඳුන් කూరుනේ විකුණන්නේ මම දැන් වැඩ ඔෆ් වෙලා ගෙදර ගියාම වෙලාවකට එයා හරි මහන්සියෙන් ඉන්නේ. මොකද කියලා අහපුවාම කකුල් රිදෙනවා. ඉතින් ඇඟපතේ අමාරුව. ඉතින් මට දුකයි. මොකද ඉතින් කරන්නේ මේ වෙනකම් තාමත් යා හඳුන් කూరు විකුණන්නේ. යන්නේ භාගීවට අහන්නේ නැහැ ඉතින්. මගේ සල්ලි වලින් මෙයාට ජීවත් වෙන්න අමාරුයි කියනවා. මටත් ඉතුරු කරගන්න කියනවා. එයාගේ ඉතින් ලැඩ දුක් තියෙනවා නැත්තේම නැහැ. ඒ හැමදේම දරාගෙන මම වෙනුවෙන් එයා හඳුන් කూరు විකුණනවා. සමහර දවස්වල ඉතින් කට්ටිය ගන්නෙ නැහැ. සමහර දවස්වලට 4-5 විකුණනවා එන දවස් තියෙනවා. ඉතින් යාට මාර දුකයි. ඒ දුක කවදාවත් මට පෙන්නලා නැහැ. එයා ඒ දුක වහගෙන හැමදාම සතුටින් මමත් එක්ක ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් මට දැනෙන්න දෙන්නේ නැහැ. ඉතින් කවදාවත් බඩගින්න ඉඳලා නැහැ. එයාම මට දුකක් දැනෙන්න තියලා නැහැ. එයා ඉතින් හැමදේම මම වෙනුවෙන් තවටත් කරනවා. ඒ තමයි අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස, අම්මා කෙනෙක්ගේ ශක්තිය, අම්මා කෙනෙක්ගේ ධෛර්යය. ඔයාගේ ඉස්කෝලේ කාලේ කොහොමද ගත වෙන්නේ? ඉස්කෝලේ කොහෙද? ඇයි අධ්‍යාපනයේ මග නවත්තලා ගාමන්ට එන්න හිතන්නේ? ඉතින් ආර්ථික අපහසුතාව හින්දා තමයි මම සාමාන්‍ය පෙළ ලීවා ගණන් මදි. ඉතින් ගොඩක් ආස වුණේ රංගපාන්න. ඉතින් ඒ වුණාට ඉස්කෝලේ අතරමඟින් නැතර වුණා. රංගපාන්න නිලියක් වෙන්න තමයි ආසාව තිබ්බේ. ඔයාගේ ඇස් දෙක කොහොමද කතා කරනවා කියලා මට තේරෙලා තිබ්බේ. එතකොට ඔයාගේ හිනාව හරි ලස්සනයි. ඉතින් ඔයාට පුළුවන් නේ රංගන ශිල්පිනියක් වෙන්න. ඔව් ඉතින් තාමත් ඒ හීනේ අතාරලා නැහැ. ඒ කියන්නේ මෙතන වැඩ කරන ගමන් ඒවට පන්තිත් යනවා. ඉතින් කවදා හරි හීනේ හරියයිනේ කියලා හිතනවා. හරි දැන් ඔයා රංගන ශිල්පිනියක් වෙන්න කැමති නම් අපි දෙබසක් කියමුකෝ මුළු ලෝකෙටම ඇහෙන්න මුළු ලෝකෙටම පේන්න. කැමතිද රංගපාන්න මගේ ඉස්සරහා? ආසයි. අපි කරලා බලමු අයියේ. මම ඔයාට අවස්ථාවක් දෙනවා. මෙතන වටපිටාව මෙතන ඉන්නේ කවුද කියලා ඔයා හිතන්නේ නැතුව ඔයා ඒක හිතින් දෙබසක් හදාගෙන කියන්න ඕනේ. ඉතින් හරිද? අපි හිතමු ඔයාගේ ගෙදර ඔයාගේ අම්මට කවුරු හරි ඇවිල්ලා හිරිහැර කරනවා. අම්මා කලන්තේ දාලා වැටෙනවා. දුවෙක් විදිහට ඔයා කොහොමද මේ ඉන්සිඩන්ට් එකට මුහුණ දෙන්නේ? එතකොට ඔයා කොහොමද අම්මා කලන්තේ දාලා වැටුණාට පස්සේ අම්මට සිහිය ගන්න කටයුතු කරන්නේ? මේ වගේ ඇක්ට් එකක් කරලා බලමුද අපි? ඔයා තමයි දෙබස හදාගන්න ඕනේ. දැන් අම්මා කලන්තේ දාලා ඉන්නේ. හරි බලමු. අම්මා කතා කරන්නකෝ. මොකද උනේ අම්මා? අනේ අම්මා මට ඔයා විතරයි ඉන්නේ. අනේ අම්මා ඇස් අරින්නකෝ. අම්මා. අනේ අම්මේ කතා කරන්න. නියමයිනේ. හරි ඔයාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ. තාත්තා බලන් ඇති එයාගේ ලස්සන කෙලි පොඩ්ඩ දිහා. එයා සමහර විට පසුතැවෙනවා ඇති එයාගේ අතින් උණු වැරදි ගැන. මොනවාද එයාට කියන්න තියෙන්නේ? පණිවිඩයක් දෙනවා නම් එයාට දෙයක් කියනවා නම් ඔයා මොනවාද කියන්නේ? මං ඉතින් යාට ගොඩක් ආදරෙයි. I think අම්මත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව හොදින් ඉන්නවා නම්